Welcome back to my YouTube channel. ඉතින් අපි අද ගහන්නේ Pixel Car Racer කියලා ගේම් එකක්. ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් මම මේක අරන් තියන්නේ මොඩ් එක. ඔයාලා වීඩියෝ එකේ අන්තිමට යනවා නැද්ද හිටියත් මම කියනවා ආට මේක ගත්තේ කොහොමකින්ද සහ කොච්චර MB ප්‍රමාණයක් ගියාද කියලා. ඉතින් තමයි අපිත් එක්ක රැඳලා ඉන්න. ඉතින් අද අපි හදන්න යන්නේ මගේ Aston Martin එක. ඔයාලා බලා ගන්න පුළුවන් මගේ Aston Martin එක. මෙතන මට ක්‍රේට් 895ක් තියෙනවා. අපි ඒක ක්ලේම් කරමු. අනම්මන සද්ද hey guys ගණන් ගන්න එපා ගෙදරින් ඉන්නේ. හරි අපි දැන් යන් කාර් එක හදන්න. ඔයාලට මෙතන පෙන්නන අපේ හෝස් පවර් එක 430ක්. එයාගෙන් টොප් ස්පීඩ් එක 280ක් කියලා පෙන්නනවා. අපි බලමු අන්තිමට කෝ වගේ යකෙක් කිදිද කියලා. ඔව් අපි මෙතන තියෙනවා අපේ FR9 කියලා එන්ජින් එකක් අපි ඒක දාමු. දැක්කනේ guys කෙලින්ම අය දන්නවනේ හෝස් පවර් 20000ක්. හිතන්න මොඩ් එකක් නේ අවුටන්නේ. කැමති රිම් එකක් අපි සිලෙක්ට් කරමු මේකට ගැලපෙන. ඉතින් guys ඊළඟ වීඩියෝ එක ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලා කැමති කාර් එක අපි හදමු එකක්. මං හිතනවා මේකට ගැලපෙන රිම් එකක් තියෙයි කියලා මෙන්න මේක ගැලපෙනවානේ. ඔයාලා කැමතිද guys ඒකට? අපි ඒක දාමු. no skip tag ගහමු. හෝස් පවර් 500ක් ගම් වෙනයි. එයා බෑග් අපි අන්තිමට මේක කොහොමද තත්ත්වය කියලා බලමු. එක්සාස්ට් එකක් දාන්න guys. කාබන් එක දාමු. ඔව් මේකට මේ ඉන්ටර්කූලර්ස් හරියන්නේ නැහැ කියලා පෙන්නනවා කමන්නේ අපි ඒක අයින් කරමු. දැන් යමු අපි ඔයාලා කැමතිම වැඩේ කස්ටමයිසේෂන් වලට. මෙතන රැප් තියෙනවා බලා ගන්න පුළුවන්. කැමා එකක් තියෙනවා. මේක නම් ලස්සනයි වගේ. අනියන් ක්ලාසික් එකක් වගේ තියෙනවා. අපි ලිවර් වලට එන්න කලින් යන් ඉස්සෙල්ලාම බොඩි කිට් පැත්තට. ඉතින් මං ගා බොඩි කිට් ගොඩක් තියෙනවා. ඉන්න අපි ගලමු පැන්ඩම් එක තියෙනවා පළවෙනිටම. ඊට පස්සේ තියෙනවා ඩ්‍රැග් කියලා එකක්. ඊපස්සේ රොකට් බනි එක තියෙනවා. ෆෝචූන් කියලා එකක් තියෙනවා. BN කියලා එකක් තියෙනවා. ඩ්‍රැග් කියලා තව එකක් තියෙනවා. බා කිට් කියලා එකක් තියෙනවා. ඒකත් අවුලක් නෑ. ඒක නිකන් ඩ්‍රිෆ්ට් බිල්ඩ් එකක් වගේ එතකොට. අපි මෙන්න මේ BN කියන එක දාමු. මේක නම් ගැලපෙනවා වගේ පොඩ්ඩක්. නැත්තම් රොකට් බනියත් කැමති. ඔයාලා කියන්න guys මොකක්ද ඕනි කියලා අපි BN එක දාමු. මේකෙත් තියෙනවා නම් සයිඩ්ස් වෙන්නේ. එනම වාහනේ වයිඩ් වෙනවා මේ වගේ. සයිඩ් ස්කර්ට්ස් එහෙමත් වෙනවා. BN එකේ එහෙම නිකන් ලොකු දෙයක් නැහැ. අර පිටිපස්ස සහ බම්බර් එක විතරයි පොඩ්ඩක්. අපි කමන්නේ BN එක දාමු. පිටිපස්සටත් දාමු අපි BN එකේම එක. අවුලක් නැහැ. දැන් තමයි ස්පොයිලර් සිලෙක්ට් කරන්නේ. මේකට ගැලපෙන එකක් දාන්නත් වෙයි. කැත එකක් දැම්මොත් උස්ස වැඩි ඒවා දාන්න හොඳ නැහැ. කැත වෙනවා. අන්න ඒක නම් අවුලක් නැහැ වගේ නේද guys? ඩ්‍රැග් එක නම් දාන්න බෑ මේක ඩ්‍රැග් බිල්ඩ් එකක් නෙවෙයි මොකද? ඒක තමයි එන්නේ. ඕක තමයි දාන්නේ ඉතින්. හෙඩ්ලයිට් ඉන් කරමු. අඩෝ ඒක දාමු. මොකද කියන්නේ guys හොඳයිද ඒක? අවුලක් නැහැනේ ෂේප් නේ. මේ මෙව දාන්න ගියොත් කැත වෙනවා. දැන් අපි යන් අපේ ෂොප් එකට
හොඳ ලිවරි එකක් ගන්න පේනවාට මංගා තින සල්ලි ඩයමන්ඩ් හෙම දන්නවා නැති ඉන්න අපි ලිවරියක් බලමු වල මොකක්ද කියන්නේ ගයිස් දාන්න හොඳ ලිවරිය පොඩ්ඩින මේ කියන්නේ රෙඩ් බුල් ලිවරි කියලා එකක් තිබ්බා ඒක අපි බලමු පොඩ්ඩක් මේ තියෙන්නේ ගයිස් ආයෙ තියෙනවා ෆැල්කන් කියලා එකක් තියෙනවා අපි මෙන්න මේ රෙඩ් බුල් කියන එක ගමු ටර්බෝ එකක් ගමු අපි ඩයමන්ඩ් එක යන් අපි ගෑරේජ් එකට කෙලින්ම දාමු ඉස්සලම ඉන්න මේ ටර්බෝ එකක් දාන්න හරි ඒ වැඩෙත් හරි දැන් කෙලින්ම යන්නේ රෆ් එක දාන්න අපි ගත්තා කෝ ආමේ තියෙන්නේ අඩෝ එක අවුල නැද්ද කොහොමද ගයිස් ඒ කාර් එක මගේ ඇස්ටන් මාටින් එක අපි ක්‍රේඩ් දෙක තුනකුත් අන්ලොක් කරලා බලමු තමයි මගේ channel එකේ පළවෙනිද voice දාන වීඩියෝ එක guys ගණන් ගන්න එපා එක සද්ද තිබ්බොත් එහෙම මේ පාරේ වාහනේම යනවා අපි දැන් රේස් එකක් ගිහින් බලමු මේ කාර් එකේ තත්ත්වය කොහොමද ඊට කලින් අපි බලමු ඩයනෝ ටෙස්ට් එකක් කරලා මටත් කාර් එක කන්ට්‍රෝල් නැති දන්නේ නැහැ දැන් කලින් හදාගන්න දෙයක් තියෙනවා මේකේ සස්පෙන්ෂන් පොඩ්ඩක් උස් කරන්න ඕනේ නැත්නම් අර යට වැදිලා ගින්දර වදින සීන් එකක් යනවා අන්න දැන් හරි දැන් යන් රේස් එකට අපි රේස් එක ගිහිල්ලාම බලමු යෝ ගයිස් හරියන්නේ නැහැ මොඩ් එක දාලා තියෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් ක්‍රැක් වෙන සීන් එකක් යනවා අපි ඒ හින්දා මේ එන්ජින් එක අයින් කරමු අපි දාමු මෙන්න මෙතන තිබ්බා මේ LS කියලා එකක් ඒක දාමු එකත් අවුලක් නැත්නම් මේ මේකක් තියෙනවා අන්න ඒකත් අවුලක් නෑ අන්න දැන් හරි දැන් ගේම් එක ක්‍රැක් වෙන්න බලනවා අර ඒකේ තියෙන්නේ මොඩ් කරපු එන්ජින් එක ගයිස් ගන්නවානේ ගයිස් එකෙන්ම පළවෙනියා ඔව් මංගා තව කාර් වගේක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මගේ වොක්සි එකයි තව මාක් 2 කියලා එකක් තියෙනවා තව ඉස්සරහට කාර් ගේන්නම් අපි තව රේස් එකක් යමු තාටයක් කමන්නේ අපි ආයෙ try එකක් දෙමු
ගණන් ගන්න එපා ඔහොම තමයි අපෝ මිනිස්සුන්ටනේ අර දෙන්නේ මේක හරියන්නේ නැහැ guys මේ කාර් එකේ ස්පීඩ් වැඩි කරන්න බෑනේ මේවා Oh guys එකෙන්ම දිනුන් දැක්කනේ Oh දැක්කනේ guys එකෙන්ම දිනුන් ඈ දන්නවනේ Oh එහෙනම් මේක අද පොඩි වීඩියෝ එකක් විනාඩි 11ක විතර අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු මම ඔයාලට කිව්වා නේද අන්තිමේට මම මේ මොඩ් එක ගත්තේ කොහෙන්ද කියලා ඉතින් ඔයාලත් පුළුවන් මේක Google එකේ තියෙන මේ N1 කියන වෙබ්සයිට් එකෙන් ගන්න ඒක විතර මේක MB 75ක වගේ ඉතාලම අඩු MB ගන්න හිමාට මේක ගන්න පුළුවන් ඔයාලත් ප්ලේ කරලා බලන්න ඊළඟට ඕනේ කාර් එක කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම එහෙනම් කොල්ලෝ අදට අපි ගියා